අපි කතා කරමු ආකර්ෂණ නීතිය හා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව. එතකොට සාමාන්‍ය ආකර්ෂණ නීතිය අනුව වචන කියන්නේ ශක්තිය. අප භාවිතා කරන වචන ශක්තිය. අපි නිරන්තරයෙන්ම අපගේ වචන විශ්වයට මුදා හරිනවා. එතකොට මේ වචන අනුව තමයි යම් යම් දේවල් අපට ආකර්ෂණය වෙන්නේ. විශ්වය දැන් දන්නේ මෙම ভাইබ්‍රේෂන් එක පමණයි. ඒ නිසා අපි භාවිතා කරන මෙම වචන අපේ ජීවිතයට යම් යම් දේවල් ආකර්ෂණය වෙනවා. ඒ වගේම මෙහිදී වැදගත් කාරණේ තමයි ආකර්ෂණ නීතියේදී තමන් යම් දෙයක් ලබා ගැනීමට පෙර එය තමන් සතුව තිබීමේ හැකියාව සිතුවිලි තුළ නිර්මාණය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපිට බලන්න පුළුවන් ආකර්ෂණ නීතිය හැටියට I am happy කියන වාක්‍ය ඛණ්ඩය ඉතා ප්‍රබල තත්ත්වයක්. මොකද මේකේ ඉහළ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. I am happy. I am sad කිව්වොත් මම සතුටේ I am happy කියන්නේ. I am sad කිව්වොත් මම දුකින්. එතකොට අපේ ভাইබ්‍රේෂන් එක පල්ලෙහාට යනවා. I am healthy මම නිරෝගී. I am healthy මම නිරෝගී. මේකත් ඉතා ප්‍රබල ෆර්මේෂන් එකක්. මම නිරෝගී කියන්න නිරෝගී භාවය මට ආකර්ෂණය වෙනවා. මොකද වචන කියන්නේ ශක්තියින් විශ්වයට මුදා හරින විට අපට එහා සමාන තත්ත්වයන් අපිට උදා කරනවා. එතකොට අපිට ඉංග්‍රීසි භාෂාවෙන් I am healthy කියන්නේ මම නිරෝගී. I am healthy. ඒ වගේම අපිට කියන්න පුළුවන් I am very strong. I am very strong. ඒකත් හොඳ affirmation එකක්. මම ශක්තිමත්. මෙන්න මේ ආකාරයේ affirmations මම සතුටින් මම නිරෝගී මම ධනවත් I am rich කියන්න නිරන්තරයෙන්ම හිතට කියන්න අපිට ධනය ආකර්ෂණය වීමක් හට ගන්නවා.